අදමුද රසම රස අන්නාසි පිපිඤ්ඤ දාපු සැලඩ් එකක්. එහෙනම් ඔයගොල්ලෝ දෙන්නකෝ අපි බලමු මොනවද අවශ්‍ය කියලා. අපිට අවශ්‍ය වෙන ලුණු ගෙඩියක්, දහි ගෙඩියක්, තක්කාලි, අම්මිරිස්, කැරට් දලයක්, පිපිඤ්ඤ ගෙඩියක්, අන්නාසි. ඔයාලට අන්නාසි නැතුව නම් මේක හදන්න පුළුවන්. හැබැයි අන්නාසි දාපුවම ගොඩක් රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. මාරම රසයි මේ සැලඩ් එක. අපි අන්නාසි ගෙඩියේ මුලින්ම පොතු ටික ඉවත් කරගන්න ඕනේ. මේ විදියට අන්නාරි ගෙඩිය සුද්ධ කරගෙන අපි පිපිඤ්ඤ ගෙඩියත් කිරියවලා පිපිඤ්ඤ ගෙඩියත් සුද්ධ කරන් කැරට් සුද්ධ කරගෙන හොඳට හොද ගන්න ඕනේ. හොදගෙන ඉවර වෙලා පොඩ්ඩක් වතුර බේරෙන්න තියලා මේ විදියට ඇට කපා ගන්න ඕනේ පිපිඤ්ඤ ටික. ඇට දාන්න එපා පිපිඤ්ඤ වල. මද විතරක් දාන්න. පොඩි කෑලි වලට කපා ගන්න. ඔයගොල්ලන්ට පේනවද මම කපාගත්තු සයිස් එක? ඔයගොල්ලන්ට අවශ්‍ය විදියට කැට ලොකු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි කරගන්නත් පුළුවන්. ලස්සන හැඩයකට පේන්න ඕන හින්දා පීලර් එකෙන් තමයි කපාගත්තේ. පීයෙන් දිගට කපලා පීලර් එකෙන් ලස්සනට කොටුවට කපාගත්තා. ඔයාලට පේනවා ඇතිනේ මේ විදියට. ඔයගොල්ලෝ කැමති නම් මේ විදියට කට් කරගන්න පුළුවන් කැරට් ටික, පිපිඤ්ඤ ටික එහෙම. ඉවරයි. භාජනයක් අරගෙන ඒකට අපි මේ කපාගත්තු ඔක්කොම ටික දාලා අපිට අවශ්‍ය ප්‍රමාණයට ලුණු, ගම්බිස් කුළු ටිකක්, දහි ටිකක් දාලා අනා ගන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ හදලා බලන්නකෝ. හරිම රසයි. ළඟ ඉන්න සිංහල අවුරුද්දට ගෙදරට නෑදෑයන්ට උනත් හදලා පිළිගන්නන්න පුළුවන් ලස්සනට කෑම මේසෙට. එහෙනම් ඔයගොල්ලොත් හදලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න යන්න. Thank you for watching. එහෙනම් තවත් රස වීඩියෝ එකකින් ආයෙ එන්නම්. සුබ දවසක් ඔයගොල්ලන්ට.